welcome back to my YouTube channel. කටහඬ lift වෙලා ළමයි කටහඬ හෙව්ව කටහඬ නෑ. ඒ හින්දා ආයේ අලුතෙන් voice එකක් කරා ඒ චුට්ටට. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය ඉන්න subscribe කරන්න. ඒ වගේම vlogs ගේන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ මං ගේන්නේ workspace එක හදපු vlog එකක්. ඒ වගේම subscribe කරන්න කියලා ඉල්ලනවා ඉතින් හැමෝගෙම. එහෙනම් බලමු අපි vlog එක කොහොමද කියලා. මම මේක කරලා ටික දවසක් බලමු කොහොමද ඉතින් vlog එක වෙන්නේ කියලා ඉතින්. හායි ළමයි, ඔය තියෙන්නේ මම workspace එක හදන්න කලින් තිබ්බ විදිහ. එතකොට උතන තියෙන්නේ pipe cleaner මම උඩ වගේක් තියලා තියෙනවා. ඒ ටික ඉතුරු වෙච්ච pipe cleaner ටික ආයේ තියෙනවා. මම එකතු කරන්නේ පාට කලවම් වෙච්ච වගේක්. එහෙම මෙහි අතරමං වෙච්ච ඒ pipe cleaner ටිකත් මම එකතු කරලා තියාගත්තා. එහා පැත්තෙන් තියෙන green color ටික වෙනම. ඒ ටික මම වෙනම තියාගත්තා. මොකද green color ඕන වෙනවනේ. ඒ නිසා වෙනම තියාගත්තා. අතන උඩ bundle වල තියෙන්නේ චූට්ටක් අර ගත්තු එකක් දෙකක් ගත්තු මම පාවිච්චි කරන්න ගත්තු ටික ඉතුරු ටික. ඒතර ඔහොම තමයි workspace එක හැදෙන්නේ. ආයේ නම් රිජිෆෝම් එකම වගේක් ඉතුරු කරගත්තා. ඒ ටික මම විසික් කරන්න කියලා හිතුවා. ඒ ටික වැඩක් උනේ නැහැ දැන්. ඒ නිසා නඩන් නැති ඔක්කොම අයින් කරා මම. එහෙම කියලා ඉතින් අර කැපෙන කැලි මේ ඔක්කොම අයින් කරේ නැහැ. ඒවා තියෙනවා. ඒවා තියාගෙන අනිත් ඒවා ටික ඔක්කොම අයින් කරා. ඉතින් ළමයි තව පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන් vlogs වගේක් ගේන්න හිතන් ඉන්නවා. ඒ වගේම TL vlogs මගේ YouTube channel එක TL online store කියලා page එකක් තියෙනවා. මගේ ඒ page එක follow කරලා තියාගන්න. ඔයාලට ඕන orders ඒකට ගිහිල්ලා දාන්න පුළුවන්. එතකොට flowers කරනවා. ඉස්සරහට මම fabric ගේන්න හිතන් ඉන්නවා. පොඩි පොඩි ඔය short වර්ග එතකොට සරම් fabric item ඒ වගේ රෙදි මහන රෙදි ඒවා ගේන්න හිතන් ඉන්නවා. ඒවලත් මම වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. චුටි වැඩ වගේක් කරන්න හිතන් ඉන්නවා ළමයි ඉස්සරහට. ඒ ටික ඔක්කොම මම මගේ page එකේ upload කරනවා. එතකොට ඔයාලා ගිහින් බලලා මට උදව්වක් වශයෙන් හරි ඔයාලට ඕන දේවල් තියෙනවා නම් ඒකට ගිහිල්ලා WhatsApp message එකක් දාලා order එකක් දාන්න. එතන මම ඔය දැන් මේ බක්කියක් අලන් ඉන්නවනේ. ඒකේ තියෙන ළමයි මේ මම මුලින්ම හදපු මල් ටික. ඒ ටික මම අයින් කරේ නැහැ. ඒ ටික තියන් ඉන්නේ. ඒ ඔක්කොම මම කරේ YouTube එක බලාගෙන. පොඩි මල් හදන්න ගත්ත YouTube එක බලාගෙන. ඇත්තටම ස්තුතියි YouTube එකට. ඒ වගේ හැම දෙයක්ම අපිට දැන් YouTube එකෙන් හොයාගන්න පුළුවන් ළමයි. ඒ නිසා ඔයාලත් මම කියන්නේ නිකන් ඉන්න එපා. ගැන ළමයක් විදිහට තමන්ට ඕන දේවල් තමන්ට ආස දේවල් ගන්න කීයක් හරි හොයාගන්න. පොඩි රුපියල් 1000ක් 500ක් වියදම් කරන්න වල බැරි කමක් නැහැනේ. ඒ වියදම් කරලා ඔයාලා පොඩි බිස්නස් එකක් මොකක් හරි පටන් ගන්න. ඒ දේ කරන් යන්න පුළුවන් නම් තමන් ආස දෙයක් තියෙනවා නම් පටන් ගන්න. ඒ දේ කරන් යන්න පුළුවන්. හිතේ හයිය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් ළමයි. ඒ නිසා ආදරෙන් ඉල්ලන්නේ නිකන් ඉන්න ගෑනු ළමයි ඉන්නවා නම් පොඩි වැඩ ටිකක් මොනවා හරි කරන්න පටන් ගන්න තමන්ගෙම කියලා. එතකොට අනිත් අයට අත පාන දෙයක් නැහැ. තමන්ගේ දෙයක් ගන්න තමන්ට අතේ සල්ලි තියනවා කියලා තමන් දන්නවා. ඒ වගේ චුටි වැඩ ටිකක් කරලා මොනවා හරි පටන් ගන්න. එතකොට 076යි 75යි 46යි 097 නම්බර් එක WhatsApp නම්බර් එක. මගේ personal නම්බර් එකට ඕන නම් message එකක් දාන්න පුළුවන්. මම දාන්න කට්ටිය. ඒකෝර දාන්න නැති කට්ටිය 076යි 75යි 46යි 097 නම්බර් එකට message එකක් දාන්න. මල් orders ඉස්සරහට ගෙන fabric වර්ග stationery item මේවා ඔක්කොම ගේන්න හිතන් ඉන්නවා. මේක online store එකක් කරන්න මගේ හිතේ තියෙනවා. වලට ඕන දේවල් එකෙන් ගන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න. එතකොට රෙදි මහන කට්ටිය ඉන්නවා නම් fabric වර්ග ගේන්න පුළුවන්. ඔයාලට ඊටම අඩු මුදලකට දෙන්න. යාර 3 එහෙම කපපු කෑලි ගේන්න හිතන් ඉන්නවා. තව ඉස්සරහට මම වැඩ ගොඩාක් කරන්න හිතන් ඉන්නවා ළමයි. ඔක්කොම
කරගන්න. ඔයාලගේ ආශිර්වාදයත් ඉල්ලනවා. එතකොට මට කමෙන්ට් එකක් දාන්න. ව්ලොග් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඕඩර් එකක් දාන්න, WhatsApp message එකක් දාන්න. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා තියාගන්න. ඉස්සරහට vlogs ගේන්න හිතන් ඉන්නවා. help එකක් විදිහට channel එක subscribe කරලා TL online store මගේ page එක follow කරලා මට ඕඩර් එකක් දාන්න. කැමති කට්ටිය ඕඩර් එකක් දාන්න. ආදරෙන් ඉල්ලනවා. ඉතින් ওই විදිහට තමයි workspace එක හැදෙන්නේ. දැන් බලන්න workspace එකක් හදනවා කියලා එයාගේ ප්‍රොමෝට් ටික කරගත්ත ආවෙමයි කියලා. එහෙම නෑ. මම vlogs වලින් මුකුත් මෙහෙම කියලා නැහැ ඊට කලින්. ඒකයි මම අද කියන්න හිතුවේ page එක up කරගන්න. ඒ වගේම orders ගන්න හිතන් තමා, ඒ කියන්නේ orders වල දාන්න කැමති නම් order එකක් දාන්න හිතාගෙන තමා මම ඒ ඔක්කොම ඔයාලට දැනුම් දුන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් මාව follow කරලා තියාගන්න. එතකොට මේ විදිහට තමයි මගේ work space එක හැදුනේ ළමයි. ඉතින් අපි බලමු අනිත් වීඩියෝ එකෙන් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මම අස් කරන විදිහ තමයි ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ. චූටි බබා ඉන්න ඉතින් එයාත් එක්ක පොඩි වැඩ කරන්න හරි අමාරුයි. එයාවත් තියාගෙන යනට වැඩක් කරගන්න ඕන නිසා මේ වගේ තැනකට ගත්ත. කාමරේ ඉඩක් නැහැ. නැත්නම් මම කාමරේ දැන් තමයි කරේ. හරි අමාරුයි එහෙම ඉඳන් කරන්න. ඒ හින්දා මට මගේම කියලා මේ වගේ පොඩි තැනක් හදාගන්න ඕන වුණා. ඉතින් ඔන්නෝක තමයි මට අවශ්‍යම දේ glue gun එක. ඕක නැතුව ඉතින් වැඩක් කරන්න හරි අමාරුයිනේ. ඒ නිසා ඕකට හරීම ආදරේ. ඕක තමයි මගේ වැඩ ටික ඔක්කොම කරගන්න උදව් වෙන්නේ. ඒ වගේම ওই විදිහට තමයි ඉතින් මගේ work space එක හැදුනේ. ඔයාලත් ආස නම් ඒ වගේ චූටි තැනක් හදාගන්න ඔයාලගෙම කියලා. තව ඉස්සරහට ඕක අලුත් වැඩියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ පොඩි තැනක් හදාගන්න ඔයාලට. මොකද ඔයාලා කරන බිස්නස් එක එතන ටිකක් තියෙන්න ඉපැයි අපිට හිතට දැනෙන විදිහට ඒ වගේ පොඩි තැනක් හදාගන්න. උතුම් දැන් මම තවත් වැඩ වගේක් කරනවා. ඉස්සරහට මම vlogs අරන් එන්නම්. ඉතින් ওই විදිහට තමයි මගේ චූටි බිස්නස් එකේ තැන හැදුනේ. ඉතින් ළමයි ඔන්න බලන්න තියෙන්නේ මොනවාද කියලා. ඔය තියෙන ස්පොන්ජ් ටික flower pots වලට ගෙනාපු. මේ තියෙන pipe cleaner ඊටර ටික. මේ තියෙන මං හදපු මල්, glue stick, tape ඒ ඔක්කොම මං අයිනෙන් තියන් ඉන්නවා. clips තියෙනවා. ඔයාලට ඒ වලින් orders දාන්න ඕන නම් pipe cleaner stock තියෙනවා. pipe cleaner ඕන කට්ටිය message එකක් දාන්න 076 75 46 097ට. ඒ වගේම wrapping paper, key tags ring, pots ඒවා ඔක්කොම stock තියෙනවා. stock online මං deliver කරනවා. එතකොට ඔයාලට ඒවා ඕන නම් message එකක් දාලා ඕන item දාලා price දැනගන්න පුළුවන්. catalog එකෙත් මම දාලා තියෙනවා price ඕන නම්. මෙතන මම ගෙන pots වගේ දැන් ඔච්චරයි stock එකේ තියෙන්නේ. ඔයාලට ඕන නම් මට ගෙනත් දෙන්න පුළුවන්. order එකක් දාන්න. මේ තියෙන wrapping paper ටික. wrapping papers නම් colour 5ක් වගේ තියෙන්නේ. ඕන කට්ටිය එන්න නම් message එකක් දාන්න. ඔය තියෙන මගේ chair එක. එතකොට මේ තියෙන්නේ මම කපලා ඉතුරු වෙච්ච පොඩි කෑලි වගේ මම ඉතුරු කරගෙන ඉන්නේ. ඒව තමයි උතන තියෙන. ආයේ වැඩවලට ඕන වුණොත් කියලා ඔය වගේ පොඩි ඒව ටිකක් මම තියාගෙන ඉන්නවා. ඒවත් මම විසි කරේ නෑ ළමයි. ඒවත් තියන් ඉන්නවා. මොකද හදිසියෙ වැඩවලට ඕන වෙනවනේ. ඒ නිසා glue gun එක මම ටේබල් එකේ යටින් තියාගත්තා. ඒකට මම ස්විච් එකක් දාලා හදාගන්න වයර් කෝඩ් එකක් ඇදලා ඒ විදිහට තමයි වැඩ ටික වෙන්නේ. එතකොට මේ යට තියෙන මගේ ස්ටොක් එකේ තියෙන pipe cleaner ටික ඕන කට්ටිය ඉන්නවනම් කියන්න. බයි බයි. vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.